කලෙක්ටර්ස් බලමු ආගේ හිතේ ඉන්න පර්සන් ගෙන් පණිවිඩයක් ඒ වගේම කවද්ද එයාගෙන් කමියුනිකේෂන් එකක් ලැබෙන්නේ කියලා. give me some time. කෙනෙක්ගෙන් පණිවිඩයක් තියෙනවා එයාට ටයිම් එකක් අවශ්‍යයි කියලා. කාලය කෙනෙක්ට ඔයාගේ හිතේ ඉන්න පර්සන් ගෙන් පැය 12ක් ඇතුළත කමියුනිකේෂන් එකක් ලැබෙනවා. ක්ලේම් කරගන්න. I'm ready for a commitment. කෙනෙක් කමිට්මන්ට් එකකට රෙඩි වෙනවා. කලෙක්ටර්ස් ඒක රෙසනේට් වෙන්න පුළුවන් තව කෙනෙක්ට. ඒ වගේම I want to make it happen. ඔය එක තියෙන කනෙක්ෂන් එක කමිට්මන්ට් එකකට ගෙනියන්න උමනාවක් කෙනෙක්ට තියෙනවා. ඉතින් one day දවසක් ඇතුළත කෙනෙක්ගෙන් කමියුනිකේෂන් එකක් රෙඩි වෙන්න පැය 12ක් ඇතුළත දවසක් ඇතුළත. ඒ වගේම තව කෙනෙක්ට ජූලි 6 වෙනිදා වෙන්න පුළුවන්. කමියුනිකේෂන් එකක් ලැබෙයි. කමිට්මන්ට් කනෙක්ෂන් එකකට යන්න I will text you today. මම දකිනවා මේ කලෙක්ටිව් පිරිසට මේ වීඩියෝ එක ඔයාලට ලැබුණා නම් මේ කෙනා ඔයාට කන්ටැක්ට් කරයි දවසක් ඇතුළත පැය 12ක් ඇතුළත පැය 6ක් වෙන්න පුළුවන් දවසක් ඇතුළත one day confirmations. ඒ වගේම I will call you today confirmations. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාට ලැබෙන දවස ජූලි 6 වෙනිදා වෙන්න පුළුවන් කෙනෙක්ට කමියුනිකේෂන් එකක් ලැබෙයි. රෙඩි වෙන්න සූදානම් වෙන්න සුළු පිරිසකට. ඔයාගේ පර්සන්ට කමිට්මන්ට් එක අවශ්‍යයි. කනෙක්ෂන් එක වෙනුවෙන් කැපකිරීම කරන්න ස්ටේබල් කනෙක්ෂන් එකක් ඔයාට දෙන්න ඔෆර් කරන්න යාට උවමනාවක් තියෙනවා. නමුත් එයාට ටිකක් ටයිම් එක දෙන්න. මෙයාගෙන් කමියුනිකේෂන් එකක් ලැබෙන්න පුළුවන්. නමුත් කමිට්මන්ට් එකකට තව ටයිම් පීරියඩ් එකක් එයාට අවශ්‍යයි කියලා එයා කියයි. සමහර විට එයා කමියුනිකේට් කරන්නේ එයාට තව ටයිම් එකක් අවශ්‍යයි කියන පණිවිඩය ඔයාලට දෙන්න වෙන්න පුළුවන්. 222 ඒන්ජල් නම්බර් එක දකින්න. ඉතින් ඒක කන්ෆර්මේෂන් එකක්.